අද අපි යමු ගාල්ලේ මං හිටිය හොටෙල් එක බලන්න. මම ගාල්ලට ගියා පොඩි වැඩකට. ඉතින් එතකොට කරපු මිනි vlog එකක් තමයි අද තියෙන්නේ. වැඩිපුරම තියෙන්නේ කනබන දේවල් තමයි. ගිය ගමන් මේ ඉතින් ලන්ච් එක ගත්තේ මෙතනින්. chicken fried rice and nasi goreng එකක් තමයි අපි ගත්තේ. ඒ කෑම නම් මාරම රසයි. පෝෂන් එකත් හොඳට දෙනවා අපිට කෑම වැඩිත් උනා. ඉතින් කොහෙ ගියත් මිස් වෙන්නේ නැති ඩ්‍රින්ක් එක තමයි මේ මගේ watermelon drink එක. මේ රෙස්ටොරන්ට් එකේ නම Indian Hut. හැබැයි ඉතින් අපි ගිය දවස හිතුවට වඩා ගොඩක් ග්ලූමි දවසක් වුණා. හොඳටම වැස්ස අපි යන දවසේ. ඊට පස්සේ ඉතින් අපි ගියා අපි ඉන්න හොටෙල් එකට. මේ හොටෙල් එකට මම නිගම්බවලදීත් ගිහින් තියෙනවා. මේ තමයි හොටෙල් J උණවටුන. ඉතින් නිගම්බක වගේම මෙතනත් හරිම ලස්සනට හදලා තියෙනවා. ඒ වගේම කස්ටමර් සර්විස් එකත් මාරම ෆ්‍රෙන්ඩ්ලි. මම මේ ගිය දවස මගේ ෆොටෝ ෂූට් එකක් කරන්න හිතන් ගියේ. ඒ වුණාට මට හිතුණා ගියාට පස්සේ vlog එකක් කරන්න ඕනේ කියලා. එහෙනම් අපි දැන් යමු room tour එක. room එක හොඳට spacious විදියට unique විදියට මේගොල්ලෝ හදලා තිබ්බා. ඒ වගේම හරිම clean. අපි මේ පාර ගියේ ටිකක් දවල් වෙලා ෂූට් එක කරලා පහුවදා හවස එන්න හිතාගෙන. මම බයේ හිටියේ මේ වැස්සත් එක්ක ෂූට් එක කරගන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි ඉතින් කොහොම හරි ඒක කරගන්න පුළුවන් වුණා. දැන් යමු අපි වොෂ්රූම් එක බලන්න. ෂැම්පෝ, බොඩි වොෂ් ඒවත් මේකට ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා. ඉතින් වෙනද වගේම මෙන්න මේ ඉන්න මම. හායි. මගේ ඉතින් වීඩියෝස් බලන හැමෝම දන්නවා මට මිරර් එකක් පේන්න බෑ කියලා. මේ ඉතින් මිරර් එකක් දැක්ක ගමන් මට හැදෙන පිස්සු ටික තමයි. ඊට පස්සේ ඉතින් අපි ගියා මගේ ෂූට් එක කරන්න. ඒකේ වීඩියෝස් නෑ ඉක්මනට හදිස්සි කරන්න උන ෂූට් එකක් ඒක. ඊට පස්සේ අපි ෂූට් එක ඉවර වෙලා මේ ඩිනර් එක ගන්න ගිය තැන. මං කලිනුත් ගාල්ලේ ආපු වෙලාවේ මෙතනින් කාලා තියෙනවා. ඒ වීඩියෝ එක බලපු ඕගොල්ලෝ නම් ඒක දන්නවා ඇති. පෙඩ්ලර්ස් ඉන්න එකට තමයි අපි ආවේ. මෙතන මේ ක්‍රීමි පැස්ටා එකට නම් මම මාරම ආසයි. මං ඩ්‍රින්ක් එකට ගත්තේ පැෂන් මොහිටෝ එකක්. ඒකත් ටැංගි මාරම රසයි. ඉතින් රෑ කාලා බීලා අපි ටිකක් ඇවිදලා එහෙම්ම හොටෙල් එකට ගියා. මේ ඉතින් පහුවදා උදේ. මේ තියෙන්නේ මේගොල්ලන්ගේ ඩයිනින් ඒරියා එක. පේනවද මගේ මූණේ නිදිමත පාට? නිදිමත ඉතින් පැත්තකට දාලා බ්‍රෙක්ෆාස්ට් එක ආවට පස්සේ ඒක කෑවා. අපි ගත්තේ ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් එක. කෑමත් රසට තිබ්බා. මේ ඉතින් මං ආසම ටයිම් එක. ෆෘට්ස් කන ටයිම් එක. ඉතින් ඒකත් නටනට කාලා මං පූල් එකට වහින්න ගියා. ඉතින් පූල් එකේ ටිකක් ඉඳලා ඉවර වෙලා අපි ගියා බීච් එකට චුට්ටක් ඇවිදලා එන්න. ඇත්තටම එහෙම ඉද්දිනම් ටයිම් එක යනවා තේරුණේවත් නැහැ. ඒත් ඉතින් මොනව කරන්නද? ටයිම් එක අපිට නවත්තන්න බෑනේ. හැබැයි ඒ ගෙවුණු දවස් දෙකටම මම නම් හරිම ආසයි. ස්ට්‍රෙස් එකක් නැතුව හොඳට එන්ජොයි කරලා එන්න පුළුවන් වුණා ඒ ගමන. ඉතින් එන ගමන් අයිස්ක්‍රීම් ෂොප් එකක් දැකලා අයිස්ක්‍රීම් කන්නත් මං අමතක කරේ නෑ. මොකද මං මාරම අයිස්ක්‍රීම් ලවර් කෙනෙක්. එතකොට මේ තියෙන්නේ හොටෙල් එකෙන් අපිට හම්බුණ ලන්ච් එක. ඊට පස්සේ ඉතින් අපි එහෙම්ම ගෙදර එන්න පිටත් වුණා. එහෙනම් මං අදට ගිහින් එන්න. ඔයගොල්ලොත් මේ වගේම වීඩියෝස් බලන්න කැමති නම් මාව ෆලෝ කරලම තියාගන්න. බයි.